Hi! අද අපි බලමුද white chocolate පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ලස්සන pink color එකකින් chocolate drip එකක් හදාගන්නේ කොහොමද කියලා. butter icing එකෙන් crumb coat කරලා final coat එකත් කරගෙන විනාඩි 5ක වගේ කාලයක් මම කේක් එක fridge එකේ තියලා අරගෙන තියෙනවා. එතකොට butter icing එක හොඳට set වෙන නිසා chocolate drip එක හරිම පහසුවට කේක් එකට දාගන්න පුළුවන්. ඉතින් මම කලිනුත් කිව්වා වගේ gram 500ක මේ කේක් එකට ඕන කරන chocolate drip එක හදාගන්න මම white chocolate වලින් කෑලි 1/2ක වගේ ප්‍රමාණයක් පාවිච්චි කළා. මෙන්න මේ ෆොටෝ එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් මම පාවිච්චි කරන white chocolate brand එක මොකක්ද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ chocolate drip එක හදන්න මම chocolate gram 35 65 අතර වගේ ප්‍රමාණයක් පාවිච්චි කළා. ඔයාලගේ කේක් එකේ තියෙන වට ප්‍රමාණය, කේක් එකේ උස මේ වගේ දේවල් එක්ක අවශ්‍ය කරන chocolate ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මුලින්ම මේ විදිහට ගන්න chocolate කෑලි 1/2ක ප්‍රමාණය මම පුංචි කොටස් වලට කපා ගන්නවා. ඒ විදිහට කපා ගන්න හේතුව තමයි අපි මේ chocolate ටික double boil ක්‍රමයට තමයි තිය කරගන්නේ. එතකොට ගොඩක් වෙලා ගන්නේ නැතුව චූටි කෑලි වලට කපලා තියෙන නිසා ඉක්මනටම chocolate ටික melt වෙනවා. ඒ විදිහට කපා ගන්න chocolate ටික මම කලිනුත් කිව්වා වගේ double boil ක්‍රමයට තමයි අපි melt කරගන්න ඕන. මේ double boil ක්‍රමය කියන්නේ ඔයාලට පුළුවන් හොඳට නටන උණු වතුර භාජනයක් අරගෙන ඒ භාජනයේ උඩින් ඇතුළට, ඒ කියන්නේ භාජනයේ ඇතුළට බස්සන්න පුළුවන් ප්‍රමාණයේ තව පුංචි භාජනයක් අරගෙන ඒ භාජනයට අපි අර කපාගත්තු chocolate ටික එකතු කරගන්නවා. ඒ විදිහට උණු වතුර භාජනයේ මැද්දෙන් chocolate භාජනය තියලා ටික වෙලාවක් අපි හොඳට cover කරලා තියාගන්න ඕනේ. අර එන හුමාලෙන් සහ උණු වතුරේ තියෙන රස්නෙන් තමයි chocolate ටික melt වෙන්නේ. ඒ විදිහට විනාඩි 3ක් 5ක් වගේ කාලයක් යනකොට මේ chocolate ටික අර හුමාලෙන් හොඳට melt වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් හැන්දක් පාවිච්චි කරලා chocolate ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. ඒ විදිහට කලවම් කරගන්නකොට මේ chocolate එකේ තියෙන පොඩි කෑලිත් හොඳට දිය වෙලා මේක ගොඩක් thick විදිහට හැදෙනවා. එතකොට ඔයාලට පුළුවන් එක්ක උණු වතුර ටිකක් එහෙම නැත්නම් fresh milk ටිකක් අරගෙන chocolate එකට එකතු කරලා නිතරම හැඳි ගන්න ගමන් අපිට ඕනේ කරන texture එකට drip එක හදාගන්න පුළුවන්. මගේ experience එකත් එක්ක මට හිතෙන දෙයක් තමයි chocolate drip එකක් හදනකොට dark chocolate drip එකට වඩා white chocolate drip එකේදී white chocolate ටික ඉක්මනට high වෙන්න, ඝන වෙන්න වගේ බලනවා. ඉතින් මම දන්න එක මට විතරක් දැනෙන දෙයක්ද කියලා. කොහොම වුණත් ඔයාලා drip එක කේක් එකට apply කරගෙන යනකොට ඉතුරු chocolate ටික ගල් වෙනවා වගේ, high වෙනවා වගේ තේරෙනවා නම් නිතරම උණු වතුර එකේම දාලා තියාගෙන අවශ්‍ය කරන පදමට එනකන් melt වෙනකන් තියාගෙන ඒකෙන් chocolate ටික ගන්න. එතකොට ඔයාලට පහසුවෙන්ම drip එක දාගන්න පුළුවන්. ඒ වගේම තමයි chocolate ටික ඔයාලට ඕන කරන ඔයාලගේ drip එකට අවශ්‍ය කරන පදමට ආවට පස්සේ කලරින් එකතු කරගන්න. එතකොට මට හිතෙනවා අපිට ගොඩක් ලේසි කියලා. ඒ වගේම තමයි chocolate drip එක හදාගත්තට පස්සේ හිතන්නකෝ ඔයාලගේ drip එක ටිකක් දිය ගතියෙන් වැඩි වගේ කියලා, ඉක්මනට වැක්කිරෙනවා වගේ නම් ඔයාලට පුළුවන් තව පුංචි chocolate ප්‍රමාණයක් එකතු කරලා අවශ්‍ය කරන ප්‍රමාණයට හදාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම pink color white chocolate ganache එක හදාගත්තේ. අපහැදිලි තැනක් තියෙනවා නම්, ඒ වගේම මගේ මොන හරි අඩුපාඩු තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒක මට වගේම තවත් කෙනෙක්ටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයිමත් වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. බයි.